ස්නානය කරලා ගම් වලදලා විවේක සුවේමීට අර මිස්ටන් තමයි ඔතන බුදුමැදුර හදලා තියෙන්නේ. ඔව්. එතන යට සිටිපත්ම තියෙනවා වැද ගන්න වේවි. මෙතන ඔක යට බුදු නෙමෙයි ඉතින් මේ පාටිලා බලන්න. හා. යන ගාලා අතුට දීලා මල් වැඩිලා වගේ. ඒකට මේ චෛත්‍යයේ තියෙන ලෝකෙටම එකයි. ලෝකෙටම. මොකද ජනසාටිකාවක් තැන්පත් කරපු චෛත්‍ය කොහෙවත් නැහැ. ධාතුන් වහන්සේලා ආරෙන්නේ. ඔව් ඒක තමයි විශේෂය. ඉතින් එක දේවල් තියෙනවා. නමුත් ජනසාටිකාවල් ඒවත් නෑ. එකක් නෙමෙයිනේ මහරහතන් වහන්සේලා 509 සමග. ඔව්. ඒතර මේ චෛත්‍ය තියෙන අනික විශේෂම දෙයක් තියෙනවා දෙකක් තියෙනවා විශේෂ. එකක් කියන්නේ මේ චෛත්‍ය නිතරම තෙතයි. තෙතයි. ඔය බලන්න ඔය ජීසල් එනහැටි. නොවැම්බර් උණුගාපු චෛත්‍ය. මේ පොඩ්ඩක් බදාල්ලලා බලන්න ගිහිල්ලා කොළොප යටින් පේනවනේ පැචස් වෙන්නේ. මේ චෛත්‍යයේ හැඩෙත් වෙනස් නේ ගාන්ටාකාරය අන්නාර. ඒක. මොනේ චෛත්‍යවල දැකලා තියෙනවා පිටමනියක් තියෙනවා. ඔව්. මොකද ජලසාටිකාවක් තැන්පත් කරලා තියෙන ජලසාටිකාව. ඒක බුදු පියාණන් වහන්සේ මණියක් ටික නාරකසුමාට ඒක දෙනකොට පරිත්‍යාග කරනකොට ප්‍රාර්ථනාවක් කරාලු මේක ඉරහල පවතින තාක්කල් තෙතමනෙන් තියෙන්න ඕනේ. බුදු ප්‍රාර්ථනාව ඒකදී අපට එනයි ඒක උගරන්න තමයි ඔය අපිට දෙතලකේ වෙන්න අපිට අතුට වෙනවා බලන්න බෑනේ. ඔව්. ඊට අමතරව වෙන චෛත්‍යවල වල නැති විශේෂ කාරණා දෙකකින් එකක් තමයි මම කිව්වේ තෙතමනේ. ඔව්. ඒක අනිත් චෛත්‍යවල මොකද දැකලා තියෙනවද තෙතමනේ? නෑ. තව කාරණයක් තියෙනවා. වෙන චෛත්‍යවල වල නැති විශේෂ දෙයක් මේ චෛත්‍යයේ තියෙනවා. බුදු දන්නේ මහා ලොකු දෙයක් තියෙනවා. ඒක පොඩි යාට පේන්න දේවල් නෙමෙයි. ඔව්. විශාල දෙයක්. පුළුවන් නම් කියන්න බලන්න චෛත්‍ය දිහා බලලා. වෙන චෛත්‍යවල වල ඔයගොල්ලෝ නොදකපු දෙයක් මේ චෛත්‍යයේ තියෙනවා. පේසාවල්ලු හතරක් තියෙන එකද? පේසාවල්ලු හතරක් තියෙන චෛත්‍යවල දැකලා තියෙනවා. තුනයි තියෙන්නේ. ඒකයි කියන්නේ ලෝකෙටම එකයි කියලා. ඒ පේසාවල්ලු හතරක් තියෙන චෛත්‍ය දැකලා තියෙනවා ඔයගොල්ලෝ නිකන් කියන්නම දැකලා තියෙනවා. ඔව්. නෑ. පේසාවල්ලු හතරක් තියෙන හතරකින් සංකේතවත් කරන්නේ මේ ඇතුලේ මේ චෛත්‍ය ගර්භය ඇතුලේ තියෙන දේවල් පූජනීයත්වය අතින් මිල මුදලින් වටිනාකමක් කියන්න බෑ. අමිලයි. ඒක සංකේතවත් කරන් තමයි පේසාවල්ලු හතරක් කියලා තියෙන්නේ. මිනිස්සු ගොඩක් අඩුවෙන් එනවා වගේ නේ මේ පන්සලට. ඒක එහෙම තමයි ඒක ප්‍රාර්ථනාව. කිසිරිමෝන් රජතුමාගේ ප්‍රාර්ථනාව. හා. මේකෙන් පළවෙනි චෛත්‍යය හැදුවේ මණියක් ටික නාරජතුමා. ඔව්. මේක ඇතුලේ තියෙන ඒ චෛත්‍යය. ඒකේ තමයි ප්‍රාර්ථනා ඔක්කොම තැන්පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු 200 ගණන් ගිහින් මේ විදේශාක්‍රමණයට මේ වෙලා සුභායික විපත්තයට වෙලා වල් වැදිලා ඒ වෙලා තියෙන වෙලාවට ඉසිරිමන් රජතුමා තමයි මේ ඉතිහාසය ඔක්කොම හොයලා දැනගෙන මේක වටිනාකම දැනගෙන මේ විදිහට අර චෛත්‍ය දීද්දි මේක හැදුවා. ඒකයි මේකට ඉසිරිමන් නම දාලා දෙනවා. නම දාලා තියෙන්නේ ඒකයි. එයානේ අන්තිමට ඒකට ඊට පස්සේ එයා කල්පනා කරලා තියෙනවා මේක ආයේ විදේශාක්‍රමණයක් ආවොත් විනාශ කරයි කියලා මම නගරයක් හැදුවා කැලණියේ. ගම්මුදාවල් වගේ කෙටි කාලෙකින් දිනුවට ලොකුවට හැදුවා. අද මේක පොඩ්ඩක් පැත්තකට වෙන්න වගේ ඇරියා. ඒක කරලා තියෙන්නේ මේකේ ආරක්ෂාවටයි පැවැත්මටයි. අප්‍රකටව තියෙනවා. අප්‍රකටව තියෙනවා. අප්‍රකටව තියෙනවා මේක එහෙම කරලා තියෙන්නේ මේක රැක ගන්න ඕන. එතකොට ඒ චෛත්‍ය වහන්සේගේ තියෙන්නේ පුටුව නේද? මණික් පුටුව. කියන්නේ මෙහෙමයි. ඒ නාගදීපේ තියෙන මණික් පුටුව නෙමෙයි. ඒක තියෙන්නේ නාගදීපේ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඔව් නාගදීපේ. ඒක තියෙන්නේ නාගදීපේ. මේ තියෙන්නේ මහියංගල චෛත්‍ය නේද? මේ නාගදීපේ. නාගදීපේ නාගදීපේ. මේ තියෙන්නේ මණික් පුටුවක් තමයි. ඒක ඇවිල්ලා මේ කැලණියේදී බණ දේශනා කරපු ආසනය. ඒ ආසනය. ඒ ආසනය. ඒක මණික් පුටුව. ඒක අරකට වැඩි මණික් පුටුවක්. මොන මණියක් ඉදලා රජතුමා කියන්නේ ඒ කාලේ මුළු ලෝකෙම හිටපු පළවෙනි කෝටිපතියක්. විදේශ රටවල එක්ක මණික් නැව් පිටින් ගනුදෙනු කරපු එක්කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවද ඒ ගමන් මාර්ග ඉස්සර රුවල් නැවුම් ඉතින් අර මේ මගේ නෑ. ඒ ගිය මුහුදු මාර්ගවල මේ
නැව් අර බත් මොනවද අපි කියන්නේ ගිලිනවට නැව්වත් වෙනවා. ඔව් නෑ. ඒ දෙක නැව් අතරක් තියෙනවා මේ ඇමරිකාවේ නරේන්ද්‍ර සැටලයිට් වලින් ඒව හොයනවා හවුවෙන්නේ. ඔව්. මේ නැවක් ගත්තොත් ඉන්දියාව සල්ලි වලට ගන්න පුළුවන්. මේ වස්තුව ගත්තොත් ඊටත් වැඩි. ඔව් මම අහලා තියෙනවා මේ ඔය දංගල්ලේම හමුනාලු මේ එක පුරකකින් මුළු ලංකාවටම කන්න දෙන්න පුළුවන් වටනවා. ඒ වගේ වස්තුවක් මේවයි තියෙනවා. ඒක කොයි තියනවද කියලා අපි දන්නේ නැහැ. තියෙනවා. ඒව ගන්න කම පිටිවිසි ලන්දේ මේව විනාශ කරලා හොයලා තියෙනවා. නමුත් ඒක හම්බෙලා නැහැ. ඒක තමයි කයිතිය මේක වටිනා දැන් මැණික් පුතුව තියෙන එක මෙහෙ තියෙනවද එහෙ තියෙනවද කියලා හරියට නිශ්චිත වශයෙන් කියන්න සාක්ෂි නැහැ. ඒක ලිපියකවත් සඳහන් වෙලා නැහැ. කොහෙද තියෙන්නේ කියලා. නමුත් මැණික් පුතුවක් කොහෙද තියෙනවා. මම දේශනා කරපු ආසනයේ මණ්ඩපේ තියෙනවා. ඒක අපිට හරියට කියන්න බෑ ඉතින් කොහෙද කියලා. ආපන්සලේ වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් තව වෙන තරක වෙන්නත් පුළුවන්. අපිට හොයලා බලන්න ඕනේ එහෙම නේද? එතන අනිත් උතුම්ම දේ තමමල්ලි ඔය පේශාවල වල තේරුම ගන්නවා. මේ චෛත්‍ය ආරක්ෂාවට අතිවාරම වගේ නේ තියෙන්නේ. අතිවාරමනේ. චෛත්‍ය ආරක්ෂාවක් තියෙනවා. ඊට මේ ඊට වැඩි ලොකු තේරුමක් තියෙනවා පේශාවල. පේශාවල වල තේරුම දන්නේ නැද්ද? ඒක මතක නම් නේද? ඉස්සර පොඩි කාලේ ඉගෙන ගත්ත ඔක්කොම. පළවෙනි පේශාවල තියෙන්නේ මිනිස්සුන්ට වන්දනාමාන කරනවා. ඒ ඕගොල්ලන්ට අපිට කාටත් මල් කුල්ලවල පැමිණිලන්ට ඒක දෙවෙනි එක තියෙන්නේ දෙවියන්ට. දෙවියන්ට පුදු විලාස කරනවා. ඒගොල්ලන්ට নমස්කාර කරනවා. තුන්වෙනි එක තියෙන්නේ බබුන්ට. හරි? හතරවෙනි එක තියෙන්නේ විශේෂයෙන්ම මහරහතන් වහන්සේලාට වන්දනා. මේකේ කියන්නේ උතුම් චෛත්‍යයක් මේ ස්ථානෙට අදටත් මහරහතන් වහන්සේලා වැඩලා මේ චෛත්‍ය වන්දනාමාන කරනවා. අපිට පේන්නේ අපි චෛත්‍ය පින් කරලා නැහැනේ. රහතන් වහන්සේලාත් වඩින පින්දීමක් මේක ඔබ කිව්වේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. මොකද මම ගන්න මේකට වඩිනවා බොහොම බල සම්පන්න ස්වාමීන් වහන්සේලා තුනක් වඩිනවා. ඒගොල්ලෝ කියන්නේ අපි මෙහෙමයි අරෝමයි කියලා නමුත් විස්මිත වැඩ කරන්න පුළුවන්. ඒ අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මට ඒත් ගැන විස්තර කියනවා. යා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. වෙනසක් නැහැ සාමාන්‍ය මේ ස්වාමීන් වහන්සේලා වගේ තමයි. කොහොමද වෙනසක් පේනවද නේද? වෙනසක් පේනවා. පේන වෙනසක් තියෙනවා. ඒ ලක්ෂණයම සෑහෙන්න වෙනස්. මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා වගේ නෙමෙයි. ඒ ලක්ෂණ තියෙනවා. ඊට වැඩිය වෙන ලක්ෂණ තියෙනවා. නැතන බුදුම බලලා මුතු ස්වාමීන් වහන්සේලා මාර්ගඵල ලැබුණා. වෙන්නන්නේ නැහැ කියන්නේ. ඉතින් අතීතේ අනාගතේ බොහෝ දුරට ඒගොල්ලන් වෙනවා තියෙනවා. අපිට මේ කොරෝනා වාගේ අප්‍රේල් දෙසැම්බර් 26 නෑ පෙබරවාරි 26 පෙබරවාරි විශ්වනාථ වැඩියම අවුරුද්දකට වතාවයි වැඩිම. අවුරුද්දටම එක වතාවයි මේක වැඩිම අවුරුද්ද දෙකක් තුනක් විතර කියන්නේ ආරණ්‍යයක් කොහේ හරි සිරිපාදට මට කිව්වා මෙන්න මේ චෛත්‍ය ඉස්සර මෙන්න මේ වගේ වෙලාවට අඳගාලා ඉවරට තියලා ඇසෙත් කරනවා නිකන් ආශිර්වාද කරනවා. අප්‍රේල් මාසේ මුළු ලෝකෙටම විශාල වීසණයක් තියෙනවා. අප්‍රේල් මාසේ යන්නේ අප්‍රේල් මාසේ කියලා කියනවා. උදා පරිස්සමෙන් ඉන්න ගහම ඉන්න කිව්වොත් කිසි දෙයක් කාටවත් කරන්න බෑ කියලා. අපේ මට සැකයිනේ ආම්දුරන්ගේ අහන්නක් දැනෙන කොහොමද මේ මොහොම කෙනෙක්ද මොනවද දැන් මම හරි කැටිටින් වගේ දැන් ඉතින් මේක තියාගෙන දැන් මම කතා බහ කරනවා හරි යාට ඒවන්න බලන්න මම කසාද දැනපු දවසේ මට අමතක වෙලා තිබුණේ මම කසාද දැනපු දවසේ එයාට ඒක පෙරිලා ඒක තේරුම් එහෙම එයා තේරුම් කරේ කසාද දැනපු දවසේ කිව්වා ඉපදුන දවසේ කිව්වා හරියට ඉපදුන දවසේ කිව්වා අවුරුද්දක් එක්ක මාසේ අවුරුද්දක් එක්ක
ඒ වගේ ඉතින් විච්ච සිදුවීම් 3-4ක් කිව්වා දිනත් එක්කම අපිට ජීවිතේ අමතකම නොවන සිද්ධි තියෙනවා කාටුණක් තියෙනවා ඔයගලන්ට අපිට කාටුණක් තියෙනවා ජීවිතේට හොඳ හරි නරක හරි අමතක වෙන්නේ නැති දේවල් කිව්වා පුතා මං ගැන හිතුවේ මං කොහොම කෙනෙක්ද කියලා බලන්න නේද කියලා මම කියපුවා හරිද කියලා මං හරි අම්මද කියලා සමාව වෙනකන් නෑ සමාවක් නෙමෙයි කිව්වා ඒක ඔයාගේ ඔයගොල්ලෝ පුතා කියන මිනිස්සු සැකවල ඒවා උපදින එක ශ්‍රමය ගන්න කිව්වා කියලා ඉතින් උත්තර ගොඩාක් කිව්වා ඒකයි මම කිව්වේ ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි කොහොමද මේ කියන්නේ දැන් මට පුළුවන් ඔයාගේ උපන්දිනයක් කියන්න තාත්ත හදාරක් බලලා නම් කියන්න පුළුවන් ඒක තේරෙනවනේ මේකයි කිව්වේ ඒගොල්ලෝ කොහොමද දිනුනේ අප්‍රකට කොච්චර ඇද්ද ඒ වගේ නේද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ අපවත් වුණා යවුරුදු දුනි දසක් මාසේ කිව්වා නයි ඉසකලට පොසොන්නේ පොසොන් මාසේ 26 වෙනිදා දෙකමාරක් 3ක් අතර එයා අපවත් වෙනවා කියලා. එයා අපවත් වෙනවා කියලා මාසෙකට කලින් ඒ දිනේ වෙලාවයි කිව්වේ. පුළුවන්ද කියන්නේ ජීවිතේට පුළුවන්ද මිනිහෙක් මරණ වෙලාවක් කියන්නේ? එයාගේ එක එයා කිව්වා. ඒ වගේම වුණා. අර බලංගොඩ ආනන්ද මහත්මයාම ඒ වගේම කිව්වා ඒතොර අපේ මාතුරක් කියනවා ඉතින් පරිවාර ගානේ කියනවා මේ ගිහිල්ලා හිටියේ. ඒ දාන පිළිගන්නන්න ගියේ හිමාලයේ. කැලේ ඉන්නේ කොම් වීඩියෝ කරලා තිබ්බා මට ගෙනල්ලා පෙන්නුවා ෆෝන් එකෙන් ඔව් පාරේ දිගයි බලනකොට ඒගොල්ලෝ වටිනා කන්දෝඩේ ඉඳන් ගල් තැන්නකට මේගොල්ලෝ පල්ලෙහා ඉඳන් කෑම හදාගෙන පිරිමි කට්ටිය අරන් යනවා ඒ ගල්ලට කිව්ව බලන්න එතෙන් තමයි ගානේ පිළිගන්නේ එතන වළඳන්නේ නැහැ ඒගොල්ලෝ පාත්‍ර වලට අවශ්‍ය දේ කරගෙන ඒගොල්ලෝ ආම්බුගොල්ලෝට යනවා මේගොල්ලෝ පල්ලෙහාට ඒ දානේ බෙදලා දැන් ඒක ආනිසංස කතාව කරන්නේ ආම්බුගොල්ලෝ කියන්නේ මේ කොමතාවකයි ඒ අත්පරිම ඉදිරියට ගැටෙන්න දෙනවා ඉතින් ඒක නේද අන්තිමට කියන නාට්‍යවල ඒකමාරෙන් පස්සේ පිටට ඉතුරු ඇවිල්ලා අර කුටියට ඇවිල්ලා මේ ආදාන කටයුතු ටික ලැස්තිලා කියලා යනවා ඒවල අඳුරන මිස් කලින්ම කියන එක මාසෙකට කලින් කියලා දැන් එදා දවස් අද එයා ඒගොල්ලෝ ගියා තකණියකේ දැන් මේගොල්ලෝ තුනට විතර ගිහිල්ලා පිටියට. එහෙම කුටියට යන්න පුළුවන්. ඊට වෙලා ඉන්න අවස්ථාවක ඒ වගේ ගේන්න බෑනේ අර දෝලාව වගේ තියලා වහන යන්න බෑ. කිලෝමීටර් 15 20 ඉස්සගෙන එන්න ඕනේ පාරකට එන්නේ. එහෙම. දුර නිසා. මේක යන්නත් අපහසුයි නේ. හම්ද. ඒකත් මේගොල්ලෝ කුටියට යනකොට හම්බුනක් වත්ලා. ඒ ඔක්කොම වීඩියෝ කරලා තියෙනවා. මේ වගේ ගල් පොත්ත මේ සින්තර පළලට දිගයි. විමල් මේ වගේ ගල. මෙච්චරක ඉස්සර තමයි අර ගල් බංකුව තියෙන්නේ. ඒක උඩ තමයි සැතපෙන්නේ. යාගෙම කරලා සතවිලා අනිසියුද මෙතන දුරකන් යාම වහගෙන පාත්‍රය අනිත් ඔළුව ළඟම පාත්‍රය අනිත් පැත්තට හරවලා පාත්‍රය උඩින් අර තල්ලත්තම කියලා තියෙනවා. තල්ලත්ත උඩේ නෙමෙයි තල්ලත්තක් තියෙන අර වෙන කඩේ වගේ තියෙන දැකලා තියෙනවා. කුඩේ වගේ තියෙනකද? කුඩයක් නෙමෙයි ඒක තල්ලත්ත. මේ දිග ගියාම ඔව් ඒකයි. ඉතින් මූණේ ලස්සන මූණෙන් මැරලා තියෙන්නේ. ඉඳලා නැහැ. ඒ කියන්නේ මරණ මොහොතේ තියෙන එක මරණම වෙනවානේ. මරණීය වෙනවානේ. නෑ ඒක කිසි දෙයක් නෑ. බැලුවා අර ඉලලා තියෙන සිවුර අපි අයන් කරලවත් ඒ වගේ ලස්සනට තියන්න බෑ. එක රැල්ලක් නෑ. ඒ කියන්නේ කිසිම දඟලිල්ලක් නෑ. ඒක දැක්කම පිස්සුවද. ඊට පස්සේ ඒගොල්ලෝ සතියක් විතර හිටියා ඊට පස්සේ මේ අදානේ කර පල්ලයට ගෙනල්ලා කොවිඩ්නේ ඒව ගල්ලා ඒ පැත්තේ කුරුවිට පැත්තේ පන්සලක මේ අදානේ ගල්ලා ඔක්කොම අවසන් කටයුතු කරලා ගම මාත්‍රිතික මොනවද කියනවා ඒ වගේ ඒ වගේ සුවන් මාතලා ඉන්නවා හරි අපේ කියන්නේ පේන්න නම් නෑ ඒ කියන්නේ පෙන්නන්නේ නෑ පෙන්නන්නේ නෑ අතුම ගානේ බලකටවත් සහභාගී වෙලා නෑ රූපවාහිනී පත්තර ගුවන් විදුලියේ කිසි දෙයකට ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ප්‍රසිද්ධ වෙන්න ගත්තොත් සමාජයට ඔය මිනිසුන්ට පව් සිද්ධ වෙන්න පුළුවන් යම් යම් පිට වෙන්න. ඒකට වෙන්නේ කරන්නේ.
එකම දෙයක් කරා ඒ අනිත්තාම් දුරුලාම්තු දානවා දෙන්නේ විස්මිත වැඩක් කරා මෙතන මේ පාතරේ විස්මිත වැඩක් කරා දාගන්නත් බැරි වැඩක් කරා කොල්ලෙක් අපේ යාළුවෙක් මල්ලිගෙක් හිටියා මොටර් බයික් එකේ ඇක්සිඩන්ට් වෙලා මේ දරුස්කෝ කට කුඩු වෙලා කට උත්තර නෑ මාස 6කට වැඩි ඉතිය හොස්පිටාලේ අර කකුල මේ මෙල්ලලා තිබ්බ මාත්‍යා බලන්න දෙන්නකට පාරක් අන්තිමට ඩොක්ටර්ලා කිව්වා මෙතනින් කපන්න කියලා. දැන් හෙට උදේ 9 ගානට ඔපරේෂන් එක. කියන්නකො දැන් අදලා මුංගේ අයියලා මාමලා එන්නවා ඉතින් ගිහිල්ලා ඩොක්ටර්ලාට එක රන් දෙලා එන්ට ගහලා මුව බලෙන් ගෙනාවා ගෙදර. ඉස්පිරිතාලෙට. ටිකට් කපන්න නැතුව බලෙන් චන්දිගමෙන් ගෙනාවා. මාස 6කට වැඩි කට්ටිය හිරේ හිටියා. අයියලා මාමලා මාස 6කට වැඩි හිරේ හිටියා ඉස්කෝලේට ගාලා. කවුරුන්ද උදේ කුලියා පිටියකින් යන්න කියලා කොල්ලව සිංහල විදෙක් ළඟට. ඉතින් මෙතනට ඇවිල්ලා වෑන් එක එතනටම ගත්තා. මම අර දෝලා වගේ ඉස්සන් වල මෙතන මෙන්න මෙතන ප්ලාස්ටික් පිටලක් තියලා ඉඳලා ටිකක් අර පන්සලේ තියලා ගෙනියන්න මනස දෙන්න පොඩ්ඩක් ගන්නවා කකුල කපනවායි කියලා සම්පූර්ණ කම්මකොන කියලා උදේ ඉස්සයි. කියලා ගන්න